අද රත්තරන් මිලත් කලින් දවසට වඩා රුපියල් 2000කින් වගේ අඩුවීමක් වෙලා තියෙනවා. ආයිබෝවන් වල හැමෝටම අද 2026 ජූලි මාසේ 29 වෙනි බදාදා. ඔයාලා හැමෝම හොඳින් නිරෝගීමත්ව සතුටින් නැති කියලා හිතනවා. අදත් ලංකාවේ රත්තරන් මිල දැක බලා ගන්න මගේ channel එකට ආපු ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් දිනපතාම ලංකාවේ අලුත් වෙන රත්තරන් මිල එසැනින්ම ඔයාලට දැක ගන්න දැනගන්න මගේ YouTube channel එකත් මේ විදිහට subscribe කරලා තියාගන්න. bell එකත් මේ විදිහටම ඔබලා තියාගන්න. එතකොට ඔයාට පුළුවන් මම දාන හැම වීඩියෝ එකක්ම එසැනින් දැක බලා ගන්න. ඉතින් අද ලංකාවේ රත්තරන් මිලට මොකද වෙලා තියෙන්නේ? මිල වැඩි වෙලාද? මිල අඩු වෙලාද? අදවත් අපිට රත්තරන් බඩුවක් ගන්න පුළුවන් වෙයිද? අපි යමු අද ලංකාවේ රත්තරන් මිල දැක බලා ගන්න. අද කැරට් 18 ග්‍රෑම් එකක් රුපියල් 35125යි, පවුමක් රුපියල් 2,81,000යි. කැරට් 21 ග්‍රෑම් එකක් රුපියල් 41,000යි, පවුමක් රුපියල් 3,28,000යි. කැරට් 22 ග්‍රෑම් එකක් රුපියල් 43,125යි, පවුමක් රුපියල් 3,45,000යි. කැරට් 24 ග්‍රෑම් එකක් රුපියල් 46,875යි, පවුමක් රුපියල් 3,75,000යි. ඒ වගේම රත්තරන් ග්‍රෑම් 8ක එකතුවකට තමයි පවුමක් කියලා කියන්නේ. ඒ වගේම රත්තරන් අවුන්සයක් කියන්නේ රත්තරන් ග්‍රෑම් 31.1ක එකතුවක්. රත්තරන් මිල කියන්නේ හරියටම ලංකාවේ කොටස් වෙළඳපොළ වගේම තමයි. නිතරම මිල ඉහළ පහළ යනවා. ලංකාවේ රත්තරන් වල කැරට් ප්‍රමාණය අනුව මිල ඉහළ පහළ යන විදිහ තමයි මම මේ ඔයාලට පෙන්නලා දීලා තියෙන්නේ. ඉතින් දවසේ ඕනම වෙලාවක මේ රත්තරන් මිල වෙනස් වෙන්නත් පුළුවන්. ඒ වගේම මම මේ වීඩියෝ වල සඳහන් කරන මිල ගණන් සම්පූර්ණම මෙන්න මේ රත්තරන් වල මිල ගණන් විතරයි. කිසිම නිර්මාණයක් නොකරපු රත්තරන් වල මිල ගණන් තමයි මම ඔයාලට පෙන්නන්නේ. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ වගේ නිර්මාණය කරපු රත්තරන් බඩු ගන්නකොට අනිවාර්යෙන් මේවට හැදුම් කුලියක් ඒ ආයතන වලින් ගන්නවා. ඉතින් මම පෙන්නන මිලට වඩා අනිවාර්යෙන් ඔයාලා රත්තරන් භාණ්ඩයක් ගන්නකොට මිල වැඩිවීමක් වෙනවා. මොකද ඔයාලා ගන්න භාණ්ඩය මේ විදිහට නිර්මාණය කරන්න අනිවාර්යෙන් එයාලට වැඩිපුර මුදලක් වැය වෙන නිසා. එහෙනම් අපි හෙටත් අලුත්ම ලංකාවේ රත්තරන් මිලත් සමග මුණ ගැසෙමු. ඔයාලගේ යාළුවන්ටත් බලන්න වීඩියෝ එක ෂෙයා කරන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.